සුබ දවසක් කොහොමද? අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මල් වවන අපි හැමෝම කැමති දෙයක් තමයි අපේ මිදුල මල් වලින් පිරීලා ලස්සනට පේන එක. ඒත් සමහර වෙලාවට පැල හොඳට වැඩුණත් මල් වැඩියෙන් පිපෙන්නේ නැහැ කියලා ඔයාලටත් අත්දැකීමක් ඇති. ඉතින් ඒ නිසා මට අද හිතුණා අද වීඩියෝ එකෙන් මම මගේ මිදුලේ මල් වැඩි කරගන්න යොදා ගන්න පුංචි ටිප්ස් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලගේ මිදුලේ තියෙන මල් පැලවලටත් මේ ක්‍රම ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක ටිකටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. පළවෙනි ටිප් එක තමයි හොඳට අවුව වැටෙන තැනක තමයි මේ මල් පිපෙන පැල තියන්න ඕනේ. මොකද මල් පිපෙන පැලවලට ගොඩාක් හිරු එළිය ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දවසකට පැය 4-6ක් හිරු එළිය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් පැලේ කොළ ලස්සනට වැඩුණත් මල් පිපෙන එක අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාගේ ගාඩන් එකේ හිරු එළිය හොඳට ලැබෙන තැනක් තෝරලා මේ මල් පිපෙන පැල තියන්න අමතක කරන්න එපා. මල් හදන්න කැමති ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි කපුරු පැල හොඳට වැඩෙනවා කොළත් ලස්සනයි නමුත් මල් නම් වැඩියෙන් පිපෙන්නේ නැහැ කියලා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධානතම හේතුව තමයි කපුරු පැලයට හොඳට හිරු එළිය ලැබෙන එක. ඒක ඉතින් ඊටාම වැදගත් වෙනවා. දවසකට අවම වශයෙන් පැය 4ක්වත් හිරු එළිය ලැබුණම පැල හොඳට වැඩෙනවා. එතකොට මල් පිපීමත් වැඩි වෙන්න බලනවා. ඉතින් ඔයාලට පේන වෙතින් ඉතින් මේ මගේ කපුරු පැලේ මේ දවස්වල පොහොට්ටු පිරීලා. ඉතින් සමහර මල් දැනටමත් ලස්සනට පිපිලා තියෙනවා. පැලයට හොඳට හිරු එළිය ලැබිලා පස් ටික පොහොර වගේ දේවල් දුන්නම පැල ඉක්මනින්ම මල් ගොඩක් දෙන්න හේතුවක් වෙනවා. මල් පිපෙන්න බලපාන තවත් සාධකයක් තමයි පැල කප්පාදු කරන එක. පැල කප්පාදු කරාම පරණ අතු ඉවත් වෙලා අලුත් අතු වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අලුත් අතු වලින් තමයි බොහෝ වෙලාවට අලුත් මල් පොහොට්ටු එන්නේ. ඒ නිසා කප්පාදු කළාම මල් ප්‍රමාණයත් වැඩි වෙනවා. අනිත් එක තමයි පැලයක් කප්පාදු නොකළම අර පැලේ තියෙන පරණ අතු වලට වියලි අතු වලට පැලේ ශක්තිය යනවා. ඉතින් ඒ අතු ඉවත් කරාට පස්සේ පැලේ ශක්තිය අලුතින් එන අතු වලට සහ මල් පිපීමට යොදා ගන්න. අනිත් එක තමයි මල් පිපෙන පැලවල අතු හොඳින් කප්පාදු කරාමත් හිරු එළිය හොඳට ලැබෙනවා. මොකද පැලේ අතු ගොඩාක් වුණාම අතු අතර හිරු එළිය වාතය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ කප්පාදු කරාට පස්සේ අවුව වාතය හොඳට ලැබෙනවා. ඉතින් ඒකත් මල් පිපීම වැඩි කරන්න හේතුවක් වෙනවා. අනිත් එක තමයි මේ වියලි කොළ කෘමීන්ට සහ රෝගවලට හොඳ තැනක් වෙනවා. ඉතින් ඒවා අයින් කරාට පස්සේ පැලේ හොඳට නිරෝගීව අපිට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් ටිප් එක තමයි ඉතින් පොහොර භාවිතය. ඉතින් පොහොර භාවිතයත් මල් පිපෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට මම ඔස්මොකට් පොහොර තමයි ගොඩාක්ම දාන්නේ. ඇත්තටම පොහොර කියන්නේ පැලයකට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලබා දෙන හොඳ මාධ්‍යයක්. ඉතින් විශේෂයෙන් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ පෝෂක පැලයට ලැබුණම පැල ශක්තිමත් වෙනවා. ඉතින් ඒ නිසා මල් පිපීම වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඉතින් පොහොර නිසා පැලේ මුල් පද්ධතියත් ශක්තිමත් වෙන්න බලපානවා. ඉතින් මුල් හොඳට වැඩුණොත් තමයි පැලයට අවශ්‍ය වතුර සහ පෝෂක කොටස් හොඳට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මල් පිපෙන්න හොඳ බලපෑමක් ඇති කරන්න වෙනවා. ඒ වගේම තමයි ඉතින් පැලය හොඳින් නිරෝගීව වැඩෙන්නත් පොහොර හේතු වෙනවා. පොහොර නිවැරදිව දාපුවාම පැලවල කොළ ලස්සනට වැඩෙනවා. ඉතින් ඒ වගේම තමයි දිගටම මල් පිපෙන්නත් ඒක හේතුවක් වෙනවා. පෝෂක අඩු වුණොත් පැල දුර්වල වෙලා මල් පිපෙන එකත් ඉතින් අඩු වෙන්න හේතුවක් වෙනවා.
යාරමිලා වගේ පොහොර වර්ගත් ඉතින් මම යොදනවා. ඒ යාරමිලා වලත් ඉතින් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක කොටස් තුනම තියෙනවා. ඉතින් යාරමිලා වගේ පොහොර අපි පසට දානකොට නම් ඉතින් අඩු ප්‍රමාණයක් දාලා වතුර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එතකොට තමයි පැල වුණත් නිරෝගීව ශක්තිමත් වෙන්නේ. ඉතින් මීට අමතරව අපිට පුළුවන් කොම්පෝස්ට් ඒ වගේම ගොම පොහොර වගේ දේවලුත් එකතු කරන්න පුළුවන්. ඉතින් රසායනික පොහොර වලට අකමැති අයට ඒ වගේ කාබනික පොහොරත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොහොර වලුත් හොඳට පැලවලට මල් පිපෙන්න හේතුවක් වෙනවා. අනිත් ටිප් එක තමයි ඉතින් නිවැරදිව වතුර දාන එක. සමහර වෙලාවට අපි වැඩිපුර වතුර දානවා. ඉතින් එහෙම වුණාම වෙන්නේ දිගටම අර පස තෙතමනේ වෙනවා. එතකොට මුල් වලට ඔක්සිජන් එන ප්‍රමාණය අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවා. එතකොට ඉතින් වෙන්නේ පැල දුර්වල වෙලා මල් පිපෙන එක අඩු වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් වතුර උනත් අපි දානකොට හොඳම වෙලාවට හරි විදිහට දාන්න ඕනේ. මම නම් හිතන්නේ උදේ කාලේ හරි සවස් කාලේ තමයි හොඳ මේ අපි මල් පැලවලට වතුර දාන්න. මොකද තද අවුව තියෙනකොට අර දවල් කාලේ වතුර දාන්න ගියොත් පස ඉක්මනින්ම වැයෙන්න ඒක හේතුවක් වෙන නිසා. ඒ වගේම තමයි පැලවලට නිවැරදි ප්‍රමාණයෙන් වතුර ලැබුණම මුල් හොඳට වැඩෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම මුල් ශක්තිමත් වෙනවා. පැලයට අවශ්‍ය පෝෂක කොටස් වතුර හොඳට ලබා ගන්න පුළුවන් වෙනවා එතකොට. ඉතින් ඒක මල් පිපීමට හොඳ බලපෑමක් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් ඉතින් පස ටිකක් වියලි වුණාම විතරක් වතුර දාන එකත් හොඳ ක්‍රමයක් වෙනවා. එහෙම කළාමත් මුල් හොඳට වැඩෙනවා. ඉතින් පැල ශක්තිමත් වෙලා මල් දාන්නත් පටන් ගන්නවා ඒ නිසා. ඒ වගේම තමයි කෘමීන්ගේ පැල ආරක්ෂා කරාමත් අපිට මල් පිපීම වැඩි වෙන්න හේතුවක් වෙනවා. කෘමීන් ගොඩාක් වෙලාවට කොළ කනවා, කොළ සිදුරු කරනවා. ඉතින් කොළ කියන්නේ පැලයට ආහාර හදන වැදගත් කොටසක්නේ. කොළ නරක් වුණොත් පැලයට අවශ්‍ය ශක්තිය අඩු වෙනවා. ඉතින් එතකොටත් මල් පිපීම අඩු වෙන්න බලනවා. ඒ වගේම සමහර කෘමීන් මල් පොහොට්ටුත් කනවා. ඉතින් එතකොට මල් පිපෙන්න කලින්ම ඒවා නැති වෙලා යනවා. ඉතින් මම දිය කූඩලු අතු ටිකකුත් මෙහෙම මුල් අද්දවගෙන තියෙනවා. මොකද දිය කූඩලු කියන්නේ ටිකක් හදන්න අමාරු වර්ගයක්නේ. ඉතින් ඒ වගේ පැල හදාගෙන තියෙනකොට අපිට පැල මැරුණත් ඉතින් හැමදාම මිදුලේ මල් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මල් විතරක් නෙමේ අපි එළවලුත් හදන්න ඕනනේ. ඉතින් එළවලු පැල ටිකකුත් මම අද මෙහෙම මගේ ගෙවත්තට එකතු කරගන්න කියලා තමයි ඉන්නේ. ඉතින් මම ගාඩන් වීඩියෝස් 7ක් එක දිගටම ගෙනාවා. ඉදිරියටත් ඉතින් ඒ වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.